ස්වස්ති සිද්ධම් මහරජතුමනි සුවසේ සිටිනු ඇද්ද ඔබ වහන්සේ? මොනවා පුරෝහිත මොකද මේ රාත්‍රියේම? අවසරයි දේවයන් වහන්සේ. ඔබ වහන්සේට මොකක් හරි කරදරයක්ද? මා මේ පැමිණි හිමිදිරි උදෑසනයි. වෙන්න බෑ. මේ තාම රෑ. පුරෝහිත මෙහි මොකක් හරි ගැටලුවක් තිබෙනවා. ඔය තාම රෑ වගේ. අර මගේ මංගල කොන්තය. ඔව් රෑ. පස්වාන් දහසකට බුදුවන්ට මහරජතුමනි මං ඉන්නවනේ. පවසන්න කාරණය. පුරෝහිතය රජතුමනි ඊයේ රාත්‍රිය පුදුම සහගත රාත්‍රියක්. භයානක විපත්තියක සලකුණු පෙන්නුම් කළා. රජතුමනි ඔබ වහන්සේගේ ආයුධ ගබඩාවෙහි සියලු අවි ආයුධ දිලිසෙන්නේ නැති. හරි. හරියට හරි. අර මගුල් කොන්තය දිලිසුණා. සෙලවුණා. මට බය හිතුණා. ඔය පුරෝහිත මට මතක් වෙනකොටත් බයයි. එසේ රජතුමනි ඊයේ රෑ මේ මුළු නගරේම සියලුම අවි ආයුධ දිලිසෙන්න උනා. අති භයානක පෙරනිමිත්තක් මහරජතුමනි. ඔව් භයානකයි. හරිම බෙහෙසුනුයි. හේ මොකක්ද පුරෝහිත ඒක? අවසරයි දේවයන් වහන්සේ. ඔබ වහන්සේ දන්නවනේ මාගේ බිරිඳ මන්තානි බැමිණිය. මොකද මන් නොදන්නේ. ඉතින් පවසනු පුරෝහිත. රජතුමනි ඇයට පුත් කුමරෙක් උපන්නා ඊයේ මධ්‍යම රාත්‍රියේ. ඇත්තද? ඉතින් ඒ වෙලාවේ තමයි ඔය අරුම පුදුම බිහිසුණු දේ සිද්ධ වුණේ. අවි ආයුධ දිලිසුනේ. ඒ පුත් කුමරාගේ ලකුණු අපි පරීක්ෂා කළා. ඔහු කවදා හෝ භයානක හොරෙක් අපරාධකාරයෙක් මිනිමරුවෙක් වෙනවා ස්වාමීනි. මොනවා පුරෝහිත? ඉතින් මහරජතුමනි මම මේ උදෑසනම රාජසේවයට පැමිණියේ ඔබ වහන්සේගෙන් අවසරයක් ඉල්ලා යන්නට. ඇයි මොකක්ද අවසරය? එවැනි භයානක පුද්ගලෙක් ජීවත් කරවන එක සුදුසු නෑ මේ රාජ්‍ය තුල. ඉතින් ඒ ඔබ වහන්සේටත් අනතුරක්. ඒ නිසා මරන්න අවසරයි රජතුමනි. පුරෝහිතය? රජතුමනි පුරෝහිත එක්වරම පුද්ගලයෙක් මරන්න මට අවසර දෙන්න බෑ. කෙදිනක හෝ කල්යාණ මිතුරු ඇසුරකින්වත් ඔය කුමරා හොඳ පුද්ගලයෙක් වුණොත් එහෙමයි රජතුමනි. එසේනම් ඔහු නිසි වයස ලැබුවහම දිසාපාමොක් ආචාර්යින් ළඟට යවා හොඳ අධ්‍යාපනයක් ලබා දෙමු. උගත් බුද්ධිමත් දරුවෙක් වුණොත් ඔහුගෙන් කාටවත් කරදරයක් නොවේවි. නමස්සේ නමෝ නමः. සර්ව විචක්ෂණ නමෝ නමः. මනෝ විචක්ෂණ භාවාය සර්ව බුද්ධි නමස්තුතේ. දරුවනේ දැන් කඩු ශිල්ප හරඹ දැක්වීම සඳහා සියලු දෙනාම අර ගල්තලාවට ගියොත් හොඳයි. එසේ ආචාර්යතුමනි. අවසරයි ගුරු දේවයාණන් වහන්සේ. මේ අර පුරෝහිත බමුණා නේද? එහෙමයි ගුරු දේවයාණන් වහන්සේ. කොසල් රජතුමාගේ පුරෝහිත බමුණ මමයි. මේ කවුද? පුතා ආචාර්යයන්න් වහන්සේට ඔය බුලත් තුරුල්ලදී වැඳ නමස්කාරය කරපන්. අවසරයි ගුරුතුමාණන් වහන්සේ. මට ශිල්පය උගන්වනු මැනවි. හොඳමයි. බොහෝම අහිංසක පාටයි. දරුවේ මා ළඟට පැමිණෙන කිසිම දරුවෙක්
මැනවින් ශිල්ප හදාරා මිසක් පිට වී යන්නේ නැහැ. අර පේනවා නේද? ඕම් ඉලක්කය බලා ඊතල විදිනවා. මෙතන කඩු ශිල්ප පුහුණුව. අර හෙට. මමත් ගිහින් කඩු ශිල්ප ප්‍රගුණ කරන්නම් ගුරුදේවයනි. තමාට පුළුවන් ඇයි ඔය විදිහට? බලන්නක් බැරි වෙන එකක් නැහැ. ගුරුදේවයන්න් වහන්සේ මගේ පුත් කුමරු හරිම තැම්පත්. කිසි කලබලයක් නැහැ. ඇයි පුරෝහිත බමුණාණනි මා ගැන සැකයක් තිබෙනවද? අනේ නෑ. එහෙම නෙමෙයි. අර අහිංසක හරි දක්ෂයා. මා ප්‍රගුණ නොකළ ශිල්පියෙක්ම සහජයෙන්ම දන්නවා. අනාගතයේ අති දක්ෂයෙක් වෙනවා. අහිංසක කුමරු අති දක්ෂයෙක්. සියලුම ශිල්පීය ක්‍රම අන්සිසුන්ට වඩා ඉක්මනින් නිවැරදිව ඉගෙන ගන්නවා. මේක පැරණි සිසුන්ට රුස්සන්නේ නැතිව ගියා. ඒ නිසා ඔවුන් එකතු වෙලා ආචාර්යවරයාට දරුණු ආකාරයේ බොරුවක් ගොතා රඟපාලා පෙන්නුවා. තමා වයස නිසා තමාගේ තරුණ බිරිඳ හා අහිංසක ගැන සිසුන් පැවසූ මේ කතාව ආචාර්යතුමා බිරාන්ත වෙලා අහගෙන හිටියේ. පුරෝහිත බමුණ රජතුමනි. නිමිති බලා දැනගත්තොත් හොඳයි. මගේ රාජ්‍යයට යම්කිසි අනතුරක් එහෙම සිද්ධ වෙන්න තියෙනවද කියලා. අවසරයි දේවයන් වහන්සේ. එසේ සැක පහල කරන්න යම්කිසි හේතුවක් තියෙනවද කියා පවසන්නේ නම් මට පහසුයි දේවයන් වහන්සේ. නුඹගෙත් මන්තානි බැමිණියගෙත් පුතා ගැන මතක් වුණු නිසයි ඇහැව්වේ. මගේ පුතා ගැන තිබුණ ඒ පුහු මතය අහවරයි ස්වාමීනි. දැන් ඉතින් ශිල්ප හදාරා පැමිණි පසු ඔහුට සුදුසු කෙනෙක් හොයලා විවාහයක් කර දීම තමයි මගේ කල්පනාව. ඒක හොඳයි. කීකරු ලෙසත් අති දක්ෂ ලෙසත් ශිල්ප හැදෑරූ මන්තානී බැමිණියගේ සහ පුරෝහිතගේ පුත් කුමරු ගැන දිසාපාමොක් ආචාර්යවරයාට සැක පහළ වෙන්න පටන් අරන්. මේ වගේ ගුණමකුන්ටනේ මං ශිල්ප ඉගැන්නුවේ. මුන් ශිෂ්‍යයෝ නෙවෙයි වනචරයෝ. මගේ ලස්සන යෞවනිය පැහැරගන්ට හදනවා. මාව මරන්නත් හදනවලු. මං ඇහෙන් නොදැක්කට ඔය කියන්නේ ඇහුනාය. ඉන්න පුරු කොල්ල තමයි සේරම සැලසුම් කරලා තියෙන්නේ. හරි පුතෝ, උඹ මට නෙව්ව කරන්න හදන්නේ. හිටපන්. මන් තමයි මේ දඹදිව් තලයේම ඇදුරු දිසාපාමොක්. මාව මරන්න උඹ. මං ඊට ඉස්සර වෙලා උඹව මරවන්නම්. බලමු. මෙහෙ එන්න දරුව අහිංසක. එසේ ඇතුළතුමනි. නුඹ තමයි මේ සිසුන් අතර දක්ෂම සිසුවා. එසේ ඇතුළතුමනි. මගේ යුතුයකම් කොටස හොඳින් ඉටු කළා වගේම මා විසින් නියම කරන ගුරු පඬුරු නුඹ විසින් මාහට ලබා දීමයි යුතුයකම. එසේ ඇතුළතුමනි. අහිංසක, නුඹ අති දක්ෂයෙක් උනේ ඔබතුමාගේ කැපවීම නිසයි ඇතුළතුමනි. ඒත් මේ ශිල්පය පිහිටන්නේ මා කියන ගුරු පඬුරු ලබා දුන්නොත් පමණයි. කියන්න. ඔබ වහන්සේ කියන ඕනෑම ගුරු පඬුරක් දෙන්න මා සූදානම්. හොඳ වෙලාව. මේ මට වෙන මොකුත් එපා. ඔබ කල යුත්ත
යුද්ධේ මිනිසුන් දහසක් මරා ඇඟිල්ලි දහසක් මට ගෙනත් දීම පමණයි. මිනිසුන් මරා? ඔව්. එහෙම කළොත් පමණයි ඔබට ඔය ශිල්පය හොඳින් පිහිටන්නේ. කෙලෙහි ගුණ සැලකුවා වෙන්නේ. අනේ මං කිසිම දවසක කිසිම කෙනෙකුට හිංසාවක් කරලා නෑ. මං කොහොමද මේක කරන්නේ? මන් දන්නවා. ගුරුතුමා අනෙක් සිසුන්ගේ කේලම් වලට රැවටිලා මාව මරන්නට උපු බුලක් මේක. මාවේම මරන්න පුළුවන් ජගතෙක් මේ ලෝකෙවත් නෑ. මම පෙන්නන්නම්කෝ ඇඟිලි 1000ක් ගෙනල්ලා. එදාට මං කියලා දෙන්නම් මෙතන ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ කියලා. අනේ එපා. මුළු මහත් කෝසල ජනපදයේම භීතියට පත් කරමින් දරුණු අපරාධකරුවෙක් බිහිවුණු ආරංචිය රට පුරා පැතිරිලා ගියා. දුටුවන් මරමින් ගස්මුල් හොල්ලමින් මේ දාමරිකයා කරේ එක් පුද්ගලයෙක්ගෙන් එක් ඇඟිල්ලක් කපා කැලේ තැන තැන සඟවා තැබීමයි. එහෙත් ඒවා වනසතුන් කාදමීම නිසා තීරණය කළා ඇඟිල්ලි එකිනෙක අමුණා බෙල්ලේ එල්ලා ගැනීමට. කෙසේ හෝ රක්තවර්ණ රුධිරය බේරමින් ඇඟිලි 999ක් බෙල්ලේ එල්ලාගත් මොහු 10 වෙනි ඇඟිල්ල කැපීමට ගම් නියම්ගම් පීරමින් කෑමොරදිමින් ඇවිද යනවා. රාජපුරුෂයනි, සියලුම අශ්වාරෝහකයන් යොදවා තරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙනෝ. මහරජතුමනි, දැනටමත් සේනාංක 2ක් පිටත් කර හමාරයි. පයින්ඩ කරුවෙකු පැමිණ පැවසුවේ ඔහු අලියතුන් පවා පයින් ගසා වට්ටන බවයි. ඔය තරම් දරුණු එකෙක් කොහෙන්ද කඩාපාත්තුනේ? වහා ඌව කුදලාගෙන මා ඉදිරියට ගෙන එනෝ. පිටත් වෙනෝ. රජතුමනි. අහිංසක කියලා තරුණයෙක්ගේ හොරා. හරි මෙඩිතරයි නපුරුයි. දකින කෙනා මරනවා. තව එක ඇඟිල්ලක් අඩුයි කියමින් කෑමොර දෙනවා. අපේ සෙබළු විශාල පිරිසකුත් මරලා ඇඟිලි කපා ගත්ත ස්වාමීනි. අනේ. අහිංසක මොනවා? අපේ පුතානේ. දෙයියනේ. මම බලපු පෙර නිමිති හරි. ඒත් මොකද කරන්නේ දැන්? මේ තරම් දරුණු මේ ඇයි මගේ අහිංසක කොල්ලා? පුරෝහිත බමුණ, දෙවියන් වහන්සේ කුමක්ද දැන් කළ යුත්තේ? පවසනු වාහ. විනාශ කරමු. එපා! විනාශ කරන්න එපා! මගේ පුතා අහිංසක! මොනවා? අන්තානි බැමිණිය නේද මේ? එමයි රජතුමනි. කළ යුතු එකම දේ ඔහු කවුරුණත් විනාශ කරන එක පමණයි. මගේ අහිංසකව බේරගන්නවා! අයියෝ! ඕන බැමිණිය නවතින්න. ඌ අහිංසක නෑ. මිනී මරුවේ. කුරුපඬුරු දෙන්න තව එක ඇඟිල්ලයි අඩු. මං අද කොහොම හරි ඒක සම්පූර්ණ කරගන්නවා. ඔව්, මං කොහොම හරි සම්පූර්ණ කරගන්නවා. කවුද බලව ඉන්නේ? වරල්ලා මට තව හද එකයි බලන්න ඕනේ. එක ඇඟිල්ලයි ඕනේ. වරල්ලා. මේ ශ්‍රමණයෙක් නේද? හිටපන් මං අල්ලගන්න. ඔය හිටපන්. ඔහම හිටපන්. ඔහම නවතියන්. හරි තව ටිකයි.
හරි. ආපහු ඈතට ගියා. ඔහොම හිටපන්. මං බෝ කොහොම හරි අල්ල ගන්නවා. ඔහොම හිටපන්. හරි තව ටිකයි. ආපහු ඈතට ගිහිල්ලා. මොකද්ද මේ වෙන්නේ? දුවගෙන යන අශ්වයන්ව ඇතුන්ව මුවන්ව දුවලා ගිහිල්ලා අල්ලගෙන තියෙනවා. මේ එමින් වටින ශ්‍රමණයව අල්ල ගන්න බෑනේ. ආපහු ඈතට ගිහිල්ලා. ඒ ශ්‍රමණයෝ ඔහොම නැවතියන්. අංගුලිමාල, මම නැවතිලා ඉන්නේ. ඔබ නවතින්න. මේ ශ්‍රමණයෝ බොරු කියන්නේ නුඹ නැවතිලා ඉන්න මට නවතින්න කියනවා. වටින නුඹ නැවතිලායි කියනවා. මොකද්ද මේ කතාවේ තේරුම? අංගුලිමාල, මම කිසිම කෙනෙකුට හිංසා කරන්නේ පවුරෙස් කරන්නේ. මම පවුරෙස් නොකරන නිසා සසරෙන් නැවතිලා ඉන්නේ. ඔබ ක්‍රූරයි. ඔබ පව් කරනවා. ඔබ දුක් සහිත වූ නිරය, තිරිසන් ලෝකය ආදී අපායවල යන කෙනෙක්. ඒ නිසයි මා නැවතිලා ඉන්නේ. ඔබ නැවතිලා නැත්තේ. අනේ සිවරයන්න් වහන්සේ, මගේ ඇඟ මොකක්ද වෙනවා වගේ. අනේ මා කෙරෙහි අනුකම්පා කරලාද මේ මහ කැලේට වැඩි. ඔබ වහන්සේගේ එක බණ පදයක් නිසා මගේ හිත පාපයෙන් මිදුණා. මට වරද තේරුණා. මට සමාව මැනවි ස්වාමීනි. මට සමාව මැනවි. පින්වත් අංගුලිමාල, සංසුන් වන්න. හිතට වීරය ගන්න. හිංසා නොකරන්න. සසර ගමන නවත්වන්න. ඔබ රැස් කරගත්තේ බොහොම භයානකයි. අනේ ස්වාමීනි, මට මේ ඇඟිලි මාලේ එපා. මම මේ විසි කරන්නම්. මම මේ ආයුධ සියල්ලම විසි කරලා දානවා. මට අනුකම්පා කරන්න ස්වාමීනි. සාදු. පින්වත් අංගුලිමාල, මෙහි එන්න. ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න. ඒ අනුව ජීවිතය හැඩගස්වා ගන්න. සාදු. අති බිහිසුණු අපරාධ කළ අංගුලිමාලට භාග්‍යවතුන් වහන්සේගේ ඒහි භික්ෂු පැවිද්ද ලැබී රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතරම් පුණ්‍ය මහිමයක් හිමි වුණත් උන්වහන්සේ පෙර කළ පව් නිසා විවිධ කරදරවලට මුහුණ පෑවා. ඇතැම් විට අනුන්ට එල්ල කළ ගල්මුල් ප්‍රහාර උන්වහන්සේට වදිනවා. ඇතැම් අයගේ නින්දා අපහාසවලට ලක්වෙනවා. පිණ්ඩපාතේ වැඩි සමහර දිනවල පාත්‍ර කැඩි, සිවුරු ඉරි, බරපතල අකර තැබ්බවලට මුහුණ දෙනවා. එසේ වුවත් දිනක් දරුවෙකු ප්‍රසූත කිරීමේ අපහසුවෙන් කෑගසන ගැබිනි මවකට අංගුලිමාල රහතන් වහන්සේ සෙත් පැතීම නිසා සුවසේ එම දරුවා බිහි කිරීමට හැකි වුණා. මේ හේතුව නිසා උන්වහන්සේට හැමෝම ආදරය කරන්න පටන් ගත්තා. හැම දෙනාගේම ගෞරවයට පාත්‍ර වුණා. ටික කලක් ගත වුණාට පස්සේ උන්වහන්සේ පිරිනිවන් පෑවා. පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ උප්පත්තිය කෙසේ සිදු වුණාද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයූ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ මුලදී කල්යාණ මිතුරන් හමු නොවුණු නිසා අංගුලිමාල තථාගතයන්න් වහන්සේ නමැති කල්යාණ මිත්‍රයා නිසා අප්‍රමාදීව රහත් වූ බවයි.